අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනට වරෙන්තු නිකුත් කර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ නීතිඥවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ කාබනික පොහොර ආනයනය කිරීමේදී ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් වුණු විමර්ශන කටයුත්තේ කිසිදු අවස්ථාවක තමාගේ සේවාදායකයාගේ නම නොමැති බවයි. ඉන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගරු අධිකරණයට සැකකරුවෙකු වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ මහේෂ් ගම්මන්පිල යන කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කරන යන අයෙක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබා දීමට නොපෙමිණීම යන හේතු මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කොට ඇති බවයි වාර්තා වන්නේ. සම්බන්ධයෙන් තම සේවාදායකයා විසින් ගරු අධිකරණයේ අපේක්ෂිත අපිල්ලීමක් ගොනු කර ඇති බවත් ඒ හේන් 2025 5 දනව දිනද කොමිෂන් සභාවට පැමිණීමට අවශ්‍ය නැති බවත් කොමිෂන් සභාව විසින් නැවත දැනුම් දෙන ලැබූ විට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙසට තම සේවාදායකයා දැනුවත් කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ නීතිඥවරයා පවසා සිටී. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ අධිකරණවලට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද නීතිඥ වරාක් නිල්ගිරිය මහතා වැඩිදුරටත් පවසා සිටී.